Hi guys, මොකද වෙන්නේ ඔන්න අදත් R2K වීඩියෝ එකක් ගෙනල්ලා තිනවා. අද වීඩියෝ එකෙන් විශේෂයෙන්ම කතා කරන්න යන්නේ යාළුවනේ අපිට හෙට නෙමෙයි අනිද්දා එන්න තියෙන ඉවෙන්ට් එකක් ගැන යාළුවනේ. ඒත් එක්කම යාළුවනේ zombie samurai ඉවෙන්ට් එකත් ආයෙ පාරක් අපේ සර්වර් එකට රිටර්න් කරනවා කියනවා යාළුවනේ. ඒ ගැනත් ඔයාලට මේ වීඩියෝ බලා ගන්න පුළුවන් යාළුවනේ. වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරපු නැති කට්ටිය ඉන්නවා channel එක subscribe කරලා support එකක් දෙන්න. ඒත් එක්කම යාළුවනේ වීඩියෝ share කරන්න යාළුවනේ තවත් කට්ටියට මේ වීඩියෝ එක බලන්න. ඒත් එක්කම යාළුවනේ පොඩි දෙයක් මතක් කරන්න ඕනේ 2K ගහන්න subscribe ලා තව 500 ගාණක් තමයි ඕනේ 2K ගහන්න support එකක් දෙන්න 2K ගහපු ගමන් ලොකු giveaway එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා යාළුවනේ ඒත් එක්කම යාළුවනේ මම මේ වීඩියෝ එක කරන account එක මේ Prime 7 account එකත් sell කරනවා යාළුවනේ ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් message එකක් දාන්න මම description එකේ නම්බරේ දාන්නම් sell account කියලා ඒ නම්බරේට message එකක් දාලා ඔයාලට ඒ ගැනත් දැනගන්න පුළුවන් යාළුවනේ inbox message එකක් දාන්න ඔයාලට account එක ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් එහෙනම් අපි වැඩි කතා නැතුව අපි යමු අදගෙන ආපු වීඩියෝ එකට හරි යාළුවනේ වීඩියෝ පටන් ගද්දිම ගෙනල්ලා තින්නේ යාළුවනේ අපිට ඩිගිමන් ඉවෙන්ට් එකත් එක්ක එන්න තියෙන බයිසෝන් ගන්න ස්කින් එක යාළුවනේ මේ ගන්න ස්කින් එක තමයි මං හිතන්නේ යාළුවනේ බයිසෝන් ගන්න ස්කින් එකට එන සුපිරිම ගන්න ස්කින් එක මං හිතන්නේ ඒකටම තාම හොඳ ගන්න ස්කින් ඇවිල්ලා නැහැ යාළුවනේ මේක තමයි හොඳම ගන්න ස්කින් එක මිස් කරගන්න එපා යාළුවනේ සුපිරිම ගන්න ස්කින් එකක් යාළුවනේ ඔය පේනවා ඇති ඇනිමේෂන් එකක් එක්කම ඉන්න ගන්න ස්කින් එකක් යාළුවනේ සුපිරිම ගන්න ස්කින් එකක් යාළුවෝ පේනවා ඇති ගන්න කට්ටිය දැම්මින්දම්ම ඩයමන්ඩ් රෙඩි කරන් ඉන්න ඩයමන්ඩ් 4000 5000ක්වත් රෙඩි කරන් ඉන්න වෙයි ගොඩක් ඩයමන්ඩ් කයි යාළුවනේ ඒත් එක්කම යාළුවෝ පේනවා ඇති rate of fire double rage එකක් වැඩි කරපු මැගසින් එකක් අඩු කරපු ගන්න ස්කින් එකක් තමයි යාළුවනේ ඕගොල්ලෝ පේනවා ඇති මේ බෑග් ස්කින් එක නම් යාළුවනේ ෆ්‍රී තමයි එනවා කියන්නේ මම ඔයාගොල්ලෝට ඉදිරියට පෙන්නන්නම් යාළුවෝ මේක නම් මේකත් එක්ක යාළුවනේ කොහොමත් යාළුවනේ බයිසෝන් ගන්න ස්කින් එකයි කලින් රිටර්න් කරපු අර කොටියාගේ තොම්සන් ගන්න ස්කින් එකයි තමයි එනවා කියලා තියෙන්නේ අපි බලමු ඉදිරියට කොහොම වෙයිද කියලා යාළුවනේ ඒත් එක්කම යාළුවනේ ඔයගොල්ලෝ පේනවා ඇති බයිසෝන් ගන්න ස්කින් එක පිටේ තියාගෙන ඉද්දි ඔයගොල්ලෝට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් යාළුවනේ ඒත් එක්කම අතට ගද්දි ඇනිමේෂන් එකක් යනවා ඒත් එක්කම කිලක් දාද්දි නිකන් 6 ෂොට් එකක් කිල් කරනවා වගේ එකක් යනවා යාළුවනේ සුපිරිම ගන්න ස්කින් එකක් යාළුවනේ ගන්න කට්ටිය දැන් ඉඳන්ම ඩයමන්ඩ් රෙඩි කරන් ඉන්න මන්ත්ලි වීක්ලි ගහගෙන යාළුවනේ සුපිරිම ගන්න ස්කින් එකක් මිස් කරගන්න එපා යාළුවනේ කොහොමද ඩයමන්ඩ් 3500ක් 4000ක් විතර එයි අනිවාර්යයෙන්ම ඩයමන්ඩ් කන විදියට එයි එහෙනම් අපි දැන් බලමු ඊළඟ ඉවෙන්ට් එක මොන වගේද කියලා මේ තියෙන යාළුවෝ ගොඩක් කට්ටිය ආසාවෙන් එනකම්ම බලන් ඉන්න ඉවෙන්ට් එකක් තමයි යාළුවෝ ඔබ පේනවා ඇති ආයෙත් පාරක් අපේ සර්වර් එකට zombie samurai ඉවෙන්ට් එක බන්ඩල් එක රිටර්න් කරනවා කියනවා යාළුවනේ බලන්න පුළුවන් ඒත් එක්කම යාළුවෝ මෙන්න මේ විදිහට ඩිසයින් වෙච්ච බන්ඩල් එක උඩ රිටර්න් කරනවා යාළුවනේ ඒක නිකන් සමුරයි කෙනෙක් වගේ තමයි යාළුවනේ ඔළුවෙන් නිකන් යකඩාන් කෑල්ලක් වගේ යනවා යාළුවනේ ඔය පේනවා ඇති ඒකෙත් පොඩි ඇනිමේෂන් එකක් තියෙනවා ඒකට ගන්න කැමති කට්ටිය ඉන්නවනේ ඒකත් ගන්න යාළුවනේ ඒත් එක්කම ඒකත් මේ විදිහට බලන්න පුළුවන් ඒකේ මූණ තමයි අමුතුම කැම් එකට තියෙන යාළුවනේ ඒත් එක්කම අපිට zombie samurai එකත් රිටර්න් කරනවා කියනවා යාළුවනේ ඒකෙත් ඉතින් ඔළුව තමයි ගොඩක් කට්ටිය කැමති ඒකට ඉච්චර සෙට් නැහැ මොනවාද ගන්න කැමති කට්ටිය ඉන්නවනම් ඩයමන්ඩ් රෙඩි කරන් ඉන්න මේ විදිහට ආවොත් එම ඩයමන්ඩ් 6000ක්වත් යනවා මේ දෙකෙන් එකක් ගන්න ඒක නිසා යාළුවනේ දැන් ඉඳන්ම මන්ත්ලි වීක්ලි ගහගෙන ඉන්න යාළුවනේ එහෙනම් අපි දැන් බලමු අපේ සර්වර් එකට එන්න තියෙන ඊළඟ ඉවෙන්ට් එක මොන වගේද කියලා. හරි යාළුවනේ අපේ සර්වර් එකට ළඟදිම එන්න තියෙන ඉවෙන්ට් එකක් තමයි යාළුවනේ මේ සෝලෑන් ඉවෙන්ට් එක කියන්නේ යාළුවනේ. ඒත් එක්කම යාළුවනේ සෝලෑන් ඉවෙන්ට් එකත් එක්ක සෝලෑන් රින් කියලා ඉවෙන්ට් එකක් එනවා යාළුවනේ. මෙන්න මේ විදිහට ඩිසයින් වෙච්ච ඔරු වෙනවා ඇති සෝලෑන් ඉවෙන්ට් එකත් එක්ක එන්න තියෙන සුපිරිම බන්ඩල් එකක් තමයි යාළුවනේ මේකත්. ගන්න කැමති කට්ටිය ඉන්නවනේ දැම්ම ඩයමන්ඩ් රෙඩි කරන් ඉන්න සුපිරිම බන්ඩල් එකක් තමයි ඒත් එක්කම යාළුවනේ සුපිරිම මේල් ෆීමේල් බන්ඩල් එකක් අපේ සර්වර් එකට එනවා යාළුවනේ සෝලෑන් ඉවෙන්ට් එකත් එක්ක යාළුවනේ පට්ටම ලස්සන ෆීමේල් බන්ඩල් එකක් තමයි යාළුවනේ ඒක අමුතුම ලස්සනට ඩිසයින් වෙච්ච බන්ඩල් එකක් යාළුවනේ කන්න කැමති කට්ටිය ඉන්නවනේ දැම්ම ඩයමන්ඩ් රෙඩි කරන් ඉන්න කොහමද මේකට නම් ඩයමන්ඩ් 3000ක් විතර ඇයි යාළුවනේ මේ දෙකෙන් එකක් ගන්නවා නම් ඒත් එක්කම යාළුවනේ වෝල් ස්කින් එකකුත් එනවා යාළුවනේ ඔය බලන්න පුළුවන් ඒකත් පට්ටම ලස්සනට ඩිසයින් වෙච්ච වෝල් ස්කින් එකක් තමයි යාළුවනේ ඒත් එක්කම යාළුවෝ අපේ සර්වර් එකට ආයෙ පාර මැක්ස් 7 ගන්න ස්කින් එක එනවා යාළුවනේ ඔය පේනවා ඇති මේක යාළුවනේ අලුතෙන්ම රිටර්න් වෙන එකක් තමයි යාළුවනේ ඔය පේනවා ඇති අලුතෙන්ම ඩිසයින් වෙච්ච අලුතෙන්ම රිටර්න් වෙන ගන්න ස්කින් එකක් යාළුවනේ ඒක නම් මේ ඉවෙන්ට් එකට ඇඩ් වෙන්නේ නැති වෙයි වෙනම යාළුවනේ ඒක අපි බලමු ඉස්සරහට කොහොම වෙයිද කියලා ඒත් එක්කම යාළුවෝ ඔයගොල්ලෝ මේ ඉවෙන්ට් එකට කැමති කට්ටිය ඉන්නවනම් දැම්ම ඩයමන්ඩ් රෙඩි කරන් ඉන්න මන්ත්ලි වීක්ලි ගහගෙන යාළුවනේ
ඒත් එක්කම යාළුවනේ මට ගොඩක් කට්ටිය WhatsApp message දාලා අහන එකක් තමයි යාළුවනේ එන්ජලික් පෑන්ට් එක ආයෙ පාරක් රිටර්න් වෙනවා කියනවා. කවද දෙන්නේ කන්ෆර්ම් ඩේට් තියනවද කවද දෙන්නේ මෙහෙම කියලා හැමෝම message දානවා යාළුවනේ. දැනට නම් යාළුවනේ මේ අවුරුද්දේ නම් එන එක තාම ෂුවර් නෑ යාළුවනේ. දෙසැම්බර් මාසේ එනවත් කියනවා යාළුවනේ. ජනවාරිත් එනවා කියනවා ඊළඟ අවුරුද්දේ ජනවාරිත් එනවා කියනවා යාළුවනේ. ඒකට තාම කන්ෆර්ම් ඩේට් එකක් නෑ යාළුවනේ. ඒ වුණත් එනවා කියලා නිවුස් එකක් තියෙනවා. ළඟදිම එනවා කියලා නිවුස් එකක් තියෙනවා. අපි දැන් බලමු ඒක කොහොමද ඩිසයින් වෙලා තියෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති යාළුවනේ අලුතෙන්ම ඩිසයින් වෙන්නේ පර්පල් එන්ජලික් පෑන්ට් එකත් එක්ක තමයි යාළුවනේ අනිත් ඒවත් රිටර්න් වෙන්නේ යාළුවනේ. පේනවා ඇති ඒකත් පට්ටම ලස්සනට යාළුවනේ. හැබැයි කලර් එක නම් එච්චර සෙට් නෑ. හැබැයි ලස්සනයි අවුලක් නෑ. මොනවද ගන්න කැමති කට්ටිය ඉන්නවනම් ඩයමන්ඩ් රෙඩි කරන් ඉන්නේ. මේක නම් ඩයමන්ඩ් කන ඉවෙන්ට් එකකට තමයි එන්නේ යාළුවනේ. ඒත් එක්කම yellow එන්ජලික් පෑන්ට් එකත් ආයෙ පාරක් රිටර්න් වෙනවා කියනවා යාළුවනේ. ඔක්කොම එන්ජලික් පෑන්ට් නම් බොහෝ දුරට රිටර්න් වෙයි. කියන්නත් බෑ රිටර්න් වෙයිද නැද්ද කියලා ඔක්කොම. කොහොම හරි මේ පර්පල් එන්ජලික් පෑන්ට් එක නම් ආයෙ රිටර්න් වෙනවා. අනිවාර්යෙන් ඒක රිටර්න් වෙනවා. ඔයගොල්ලෝ පේනවා ඇති එක්ස්චේන්ජ් එක පැත්තෙත් යාළුවනේ ඉතුරු ටික තමයි එන්නේ. මේ දෙක තමයි මෙහෙම එන්නේ. ඉතුරු ටික එක්ස්චේන්ජ් පැත්තේ තමයි එන්නේ යාළුවනේ. පේනවා ඇති ෆීමේල් එකට එන්නේ එක්ස්චේන්ජ් පැත්තේ තමයි මං හිතන්නේ. රෙඩ් එකත් ඔයගොල්ලෝ පේනවා ඇති බලා ගන්න පුළුවන්. ඒත් එක්කම යාළුවනේ ග්‍රීන් එකත් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අපිට ෂර්ට් එකත් බලා ගන්න පුළුවන් පර්පල් එකේ. ඒත් එක්කම පර්පල් කොණ්ඩේ බලා ගන්න පුළුවන්. එන්ජලික් පෑන්ට් එකත් එක්කම එන ෆුල් බන්ඩල් එකම බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ මේ විදියට. ඒත් එක්කම බ්ලූ එන්ජලික් පෑන්ට් එකත් බලා ගන්න පුළුවන් යාළුවනේ. ඒක නම් පරණම එකක් මං හිතන්නේ. ගන්න කැමති කට්ටිය ඉන්නවනම් දැන් ඉඳන්ම ඩයමන්ඩ් රෙඩි කරන් ඉන්න. මේක නම් කන ඉවෙන්ට් එකකට තමයි එන්නේ කොහොමත් ඔයගොල්ලෝ ඒක දන්නවා ඉතින්. ඩයමන්ඩ් කන විදියට තමයි එන්නේ ওই ඉවෙන්ට්. හරි යාළුවනේ ඒත් එක්කම මම වීඩියෝ පටන් ගද්දිම කිව්වා හෙට නෙමෙයි අනිද්දා එනවා කියලා ඉවෙන්ට් එකක් යනවා. අපි දැන් බලමු මේ ඉවෙන්ට් එක මොන වගේද ඩිසයින් වෙලා තියෙන්නේ කියලා. හරි යාළුවනේ ඔයගොල්ලෝ මේ විදියට බලා ගන්න පුළුවන් යාළුවනේ. මෙන්න මේ විදිහේ එකක් නම් යාළුවනේ අපිට අපේ ගේම් එකට ඉවෙන්ට් කැලෙන්ඩර් විදියටත් දීලා ඉවෙන්ට් කැලෙන්ඩර් එකට දීලා දිනවා යාළුවනේ. මේ ටිකම යාළුවනේ අයිටම් ටිකම ෆ්‍රී දෙන්නේ යාළුවනේ. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ කැප් එකක් අපිට ෆ්‍රී ගන්න පුළුවන් යාළුවනේ. පොඩි ටාස්ක් ටිකක් කම්ප්ලීට් කරලා ගන්න පුළුවන් යාළුවනේ. ඒකත් පට්ටම ලස්සනට ඩිසයින් වෙච්ච කැප් එකක් තමයි යාළුවනේ. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් ඔළුවේ නිකන් මකරෙක් වගේ පොඩි බලු පැටියෙකුට වගේ එකෙක් ඔළුවේ කැප් එකක් උඩ ඉන්නවා යාළුවනේ. ඒකත් සුපිරියටම ඩිසයින් වෙච්ච එකක් තමයි යාළුවනේ. ගන්න කට්ටිය මිස් කරගන්න එපා යාළුවනේ. ෆ්‍රී දෙන ඒවා යාළුවනේ. ඒත් එක්කම යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ග්‍රැනේඩ් ස්කින් එකකුත් ෆ්‍රී දෙනවා කියනවා යාළුවනේ. ඔය බලන්න පුළුවන් ඒක නිකන් රොබෝ කෙනෙක් වගේ තමයි යාළුවනේ ඉන්නේ. ග්‍රැනේඩ් එක පුපුරද්දි ගන්න කට්ටිය දැන් ඉඳන්ම ඩයමන්ඩ් රෙඩි කරන් ඉන්න යාළුවනේ. මිස් කරගන්න එපා මේවා ෆ්‍රී දෙන නිසා. පොඩි ටාස්ක් ටිකක් කම්ප්ලීට් කරා තමයි BR වල PR ගහලා කීල් ගහලා ඒ වගේ ටාස්ක් වලින් තමයි මේක දෙන්නේ යාළුවනේ. ඒත් එක්කම යාළුවනේ අපිට ෂර්ට් එකක් ෆ්‍රී දෙනවා යාළුවනේ. ඒත් එක්කම යාළුවනේ පිටිපස්සේ ඔයගොල්ලෝ පේනවා ඇති බැනර් එකක් පොඩි අර ගේම් එකට ලොග් වෙද්දි ඒකත් අපිට ෆ්‍රී දෙයිද මොනවා හරි ටාස්ක් එකක් කම්ප්ලීට් කරලා දෙයිද කියලා ෂුවර් නෑ. ඒත් එක්කම ඔයාලට බලන්න පුළුවන් ෂර්ට් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒකත් පට්ටම ලස්සනට ඩිසයින් වෙච්ච ෂර්ට් එක. ෂර්ට් අඩු කට්ටියට මේකත් ෆ්‍රී අරගෙන ෂර්ට් වැඩි කරගන්න පුළුවන් යාළුවනේ. ඒත් එක්කම යාළුවනේ අපේ සර්වර් එකට පෙටෙක්ගේ ස්කින් එකක් එනවා කියනවා යාළුවනේ. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඩිසයින් වෙච්ච එක. ඒත් එක්කම වීඩියෝ එක මම පටන් ගද්දිම කිව්වා වගේම පටන් ගද්දි නෙමෙයි ඉවෙන්ට් එක එනවා මේ බෑක්පැක් එක ෆ්‍රී දෙනවා කිව්වා වගේම ඔන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම යාළුවනේ ඇවටාර් එකකුත් දෙනවා යාළුවනේ ෆ්‍රී. ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් ඇවටාර් එක. ඒත් එක්කම බැනර් එක යාළුවනේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් බැනර් එක. ඒ දෙකම පට්ටම ලස්සනට ඩිසයින් වෙච්ච බැනර් දෙකයි බැනර් එක ඇවටාර් එකයි. යාළුවනේ ඔයගොල්ලෝ මේ වීඩියෝ එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නෙවෙයි නම් බලන්න යාළුවනේ. දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා සපෝට් එකක් දෙන්න යාළුවනේ 2K ගහන්න channel එක. ඒත් එක්කම වීඩියෝ ෂෙයා කරන්න යාළුවනේ හැමෝටම මේ වීඩියෝ එක බලන්න. ඒත් එක්කම යාළුවනේ මේ account එකත් තිකුණා කියන මම කලින්ම වීඩියෝ එකේ කලින්ම කිව්වා යාළුවනේ. කැමති කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බරේ දාලා තියන්නම් සෙල් account number කියලා. ඒ නම්බරේට මැසේජ් එකක් දාලා ඔයාලට මේ account එකේ full access බලා ගන්නත් පුළුවන් යාළුවනේ. එන යාළුවනේ අදට වීඩියෝ එකට තවත් වීඩියෝ එකකින් හම්බ වෙනවා. හැමෝටම ජය වේවා.